ඔන්න ෆේස්බුක් කවන්් එකට වට ලොගින් වෙන්න බැරිද ඔන්නවා ටයි වීඩියෝවා ෆේස්බුක් කවන්ට වට ලොගින් වෙන්න බැරි නම් පමගද කියල ක්‍රම ලේසියෙන් පාසුවෙන් වගේ ෆේස්බුක් කවන්ට එක රිකවරි කරන නැවත ලොකින් වීමේ හැකියාව තියෙනවා එන අපි කියල බලමු කොහොමදවාගේ නැති වෙච්ච ෆේස්බුක් කවන්ට එක නැත්තමට ලොගින් බැරි ෆේස්බුක් කවන්ට එක ලේසියෙන් පාසුවෙන් රිකවරි කරන නැවත ලොගින් වෙන්නේ කොහොමද කියලා ඔන්න යනු මුලින්ම කරන්න නොයනුන ෆේස් Google කෝම් එකට Google කෝමට ගිල්ලවා Facebook හෙල්ප් සෙන්ටර් කියලා ටයිප් කරමදන සර්ච් කරගන්න ඕන Facebook හෙල්ප් සෙන්ටර් ඔන්න ඊට පස්සේ ආයෙන්නේ මෙන්න මේ වගේ තැනකට ඔන්න ඊට පස්සේ යාළුවා කරන්න ඕන මෙතන පල්ලෙහා තියෙනවා හෙල්ප් සෙන්ටර් කියලා Facebook අනේ හෙල්ප් සෙන්ටර් කියන උඩ ටච් කරන්න ඔන්න ඊට පස්සේ යාළුවා ආයෙන්නේ මෙන්න මේ වගේ තැනකට දැන් යාළුවනේ කරන්න මෙතන දකුණු පැත්තට ඩොට් තුන ක්ලික් කරලා මම ඩෙස්ක්ටොප් සයිට් ටික එක අයින් කරගන්නවා ඊට පස්සේ ආයෙන්නේ මෙන්න මේ වගේ තැනකට ඔන්න ඊට පස්සේ කරන්න ඕන මෙතන සර්ච් කරගන්න ඕන recovery account කියලා ඔන්න recovery ඔන්න මෙන්න මේ සර්ච් කරගන්න ඕන සර්ච් කරලා ඔයා මෙතන පල්ලෙහාට ගිහලා ඔන්න ඔයාලට පේනවා recovery your Facebook account if you can't access your account email address or mobile phone number කියලා තියෙනවා ඔයාලට පේනවා එන්නේ link එක තමයි ඔයා ටච් කරගන්න ඕනේ ඔන්න මම මේ link එක මෙහෙම ටච් කරගන්නවා මෙන්න මේ විදිහට ඔන්න යාළුවා ඊට පස්සේ එන්නේ මෙන්න මේ වගේ තැනකට ඔන්න ඊට පස්සේ යාළුවා කරනවා මෙතන දෙන පල්ලෙහා www.facebook.com/hack කියලා මෙන්න මේ ලින්ක් එක තමයි ඔයාලා ටච් කරගන්න ඕන ඔන්න ඔයාලට පේනවා මෙන්න මෙතන මම ඉතලේ පෙන්නපු ලින්ක් එක තමයි ඔයාලා ටච් කරගන්න ඕනේ ඔන්න ඊට පස්සේ යාළුවා එන්නේ මෙන්න මේ වගේ තැනකට ඊට පස්සේ යාළුවා කරන්න ඕන ඔන්න ඊට පස්සේ ඔයා මෙතන ඩොට් එක ක්ලික් කරලා ඩෙස්ක්ටොප් සයිට් කියන එක නැවත ඔන් කරගන්න ඕනේ ඔන් ටික් එක දාලා මම ඩෙස්ක්ටොප් සයිට් එක ඔන් කරගන්නවා ඊට පස්සේ යාළුවනේ ඔයා මෙතන අනිවාර්යයෙන්ම ඊළඟ කරන්න ඕන මෙන්න මෙතන next කියලා බටන් එක තියෙනවා මේ next බටන් එක තමයි ඔයා ටච් කරගන්න ඕන මම මෙතන next කියන බටන් එක ටච් කරගන්නවා මෙන්න මේ විදිහට ඔන්න ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට දැන් යාළුවනේ ඔයා කරන්න ඕන මෙතන තියෙන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක තමයි මෙතන ටයිප් කරන්න ඕන ඔයා මොබයිල් නම්බර් එක නෙවෙයි ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්න මෙතනට මම මෙතන ඔයාගේ Facebook account එක තිබුණ ඊමේල් ඇඩ්‍රස් එක තමයි මෙතන ටයිප් කරන්න ඕනේ ඒ කියන්නේ ඔයාගේ Facebook account එක ඔයා පාවිච්චි කරපු ඊමේල් ඇඩ්‍රස් එකද නැත්නම් Gmail ඇඩ්‍රස් එක තමයි මෙතන ටයිප් කරන්න ඕන මම ඒක ටයිප් කළා මේ continue කියන බටන් එක උඩ ටච් කරනවා ඔයත් මෙතන ඔයාගේ පාවිච්චි කරපු Gmail ඇඩ්‍රස් එක ටයිප් කරලා මෙතන continue කියන ඔප්ෂන් එක තමයි ටයිප් කරගන්න ඕනේ ඊට පස්සේ ඔයාගේ Facebook account එක මෙතන පෙන්නයි මෙන්න මේ විදිහට ඔයාලට පේන්නේ මේ Facebook account එක වාගේද කියලා හරියටම බලාගෙන ඔයා කරන්න ඕනේ යාළුවනේ මෙතන recover කියන ඔප්ෂන් එක උඩ ටච් කරන එක ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට ඊට පස්සේ යාළුවනේ ඔයා කරන්න ඕනේ මේ can't try another device කියන එක තමයි ඔයා ටච් කරන්න ඕනේ මේකදී ඔයා යාළුවනේ මතක තියාගන්න ඕන ඔයා අනිවාර්යයෙන්ම මේ recover කරන්න යද්දී ඔයාගේ Facebook account එක ඔයා පාවිච්චි කරපු ඒ Facebook account එක පාවිච්චි කරපු device එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඒ වගේම ඔයා මේ Facebook account එක පාවිච්චි කරපු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අපි හිතමු Wi-Fi එකක් පාවිච්චි කරා කියලා ඒ Wi-Fi එක හරිය නැත්නම් ඔයා වෙනම මොන හරි කම්පැනි එක SIM එකකින් ඉන්ටර්නෙට් පාවිච්චි කරා නම් ඒ අනිවාර්යයෙන් මේ පාවිච්චි කරපු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තමයි පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ඩිවයිස් එකත් ඒක වෙන්න ඕනේ. ඒ වගේම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් ඔයා පාවිච්චි කරපු ඒ Facebook account එක යූස් කරපු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. ඔන්න ඊට පස්සේ යාළුවා කරන්න ඕනේ මේ recover කියන ඔප්ෂන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔන්න යාළුවනේ ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතන මේ take video selfie කියලා දෙනවා. අපිට ඒකට ටික් එක දාන්න. ටික් එක දාලා ඉවරලා මේ continue කියන බටන් එක උඩ තමයි ටච් කරන්න ඕන. ඔයා මතක තියාගන්න අනිවාර්යයෙන් මේ take video selfie කියන එක උඩ තමයි ටික් එක දාන්න ඕන. ඊට පස්සේ මේ continue කියන බටන් එක උඩ තමයි ටච් කරන්න ඕනේ. ඔන්න යාළුවනේ ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. දැන් ඔයාලට පේනවා මෙතන ඔයාට ඔයාගේ Facebook account එක recovery කරගන්න link එකක් ගෙන්න ගන්න ඕන Gmail address එක. ඔයා මෙතන දාන්න ඕන ඔයා Facebook account එකක් දැන් හරි හදලා තියෙන Gmail එකක් මෙතන දාන්න එපා. ඔයා අලුතෙන්ම හදාගත්ත Gmail address එකක්. නැත්නම් ඔයාගාව තියෙන එකක් හරි කමක් නැහැ. ඔයා ඒ Gmail address එකේ Facebook account එකක් හදලා නැත්නම් අන්නේ Gmail address එකක් තමයි මෙතන දාන්න ඕන. ඔයාගාව දැන් පාවිච්චි කරන Gmail address එකක් මෙතන දෙන්න. ඊට පස්සේ දීලි වල ඔයා මේ continue කියන බටන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඊට පස්සේ Gmail address එකට කෝඩ් එකක් ගිහිල්ලා ඇති. ඒ කෝඩ් එක බලලා මෙතන ටයිප් කරන්න ඕන. ඔන්න මම මේ කෝඩ් එක බලලා මෙතන ටයිප් කරනවා. ඔන්න ඊට පස්සේ යාළුවනේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට.
කෝඩ් එක ගහලි වෙලා ඔයා මේ කන්ටිනියු කියන බටන් එකට තමයි ටච් කරන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ඔයා යාළුවනේ එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතන තියෙනවා use face recognize technology කියලා. ඒකට ටික් එක දාන්න. ටික් එක දාලා confirm choice කියන එකට තමයි ටච් කරන්න ඕන. ඔන්න මම confirm choice කියන එකට ටච් කරනවා. ඊට පස්සේ යාළුවනේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. දැන් මෙතන මේ start selfie කියන option එකට තමයි ටච් කරන්න ඕන ඔයා. start selfie කියන එකට ටච් කරන්න. ඊට පස්සේ ඔයා කැමරාව on වෙලා ඔයාගේ selfie mode එකේ ඉතින් ඔයාගේ වම් පැත්තෙන් දකුණු පැත්තෙන් සහ ඉස්සරහින් කියන තුන් පැත්තෙම වට අනිවාර්යයෙන්ම ඔයාගේ selfie එක ඒ කට්ටිය හරියට බලනවා. ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එක ක්ලික් කරගෙන ඔයාලට පේනවා සම්පූර්ණ වෙනවා. ඒ සම්පූර්ණ වෙනකන් ඔයා අනිවාර්යයෙන්ම කැමරාව හොඳට මුලට පේන විදිහට දකුණු වම ඒ වගේම ඉස්සරහ ප්‍රදේශේ හරියට පේන්න මේකේ selfie එක වදින්න ඔයා කැමරාව අල්ලන්න ඕනේ මුලට. ඕන ඊට පස්සේ යාළුවනේ ඒක සම්පූර්ණ වුණාන් පස්සේ ඔයාලට පේනවා මෙතන වැටිලා තියෙනවා submit your video selfie කියලා. ඊට පස්සේ ඔයා කරන්න ඕන මේ submit කියන බටන් එක උඩ ටච් කරන්න තමයි ඕන. ඔයාගේ ඊට පස්සේ වැටෙනවා identity confirmation in progress කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයා මේ finish කියන බටන් එක උඩ තමයි ටච් කරන්න ඕන යාළුවනේ. finish කියන බටන් එක උඩ ටච් කරන් පස්සේ Facebook account එක සම්බන්ධයෙන් ඒගොල්ලෝ බලනවා. බලලි වෙලා ඔයාට පැය 24ක් කියන්නේ ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ඔයා දුන්න Gmail address එකට ඔයාලට Gmail address එකක් දුන්නා. ඒ Gmail address එකට link එකක් කියනවා ඔයාගේ Facebook account එක recover කරගන්න. ඒතර ඔය Gmail address එකට එන link එක click කරලා ඔයාට ඔයාගේ password එක change කරගෙන ඔයාට ඔයාගේ Facebook account එකට login වීමේ හැකියාව තියෙනවා. මේක තමයි අලුත්ම update. තව කෙනෙක් තියෙනවා. මම හිතනවා මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද Facebook account ගොඩක් අය මම දැක්කා කමෙන්ට් දාලා තියෙනවා Facebook account එක නැති වුණා දැන් login වෙන්න බෑ එහෙම ප්‍රශ්න ගොඩාක් දාලා තිබුණා. ඔන්න ඔයාට ඒ වීඩියෝ එක ඔයාගේ Facebook account එක මම අද කියලා දුන්න ක්‍රමේ හරහා ලේසියෙන් පහසුවෙන් කිසිම තැනකට නොගොස් ඔයාටම නැවත recover කරගැනීමේ හැකියාව තියෙනවා.